ඔන්න ඉතින් අද යාළුවනේ චිකන් රයිස් එක හදන්න යන්නේ. තියෙන රයිස් එක හදන්න යන්නේ. රයිස් එකේ ක්වොලිටිය. සලාම් පොල් පාන් තෙල් පොඩ්ඩක් දාගත්තා. ඊවස්සේ සුදු ලුණු පේස්ට් එක. ඊළඟට සොසේජ් පොඩ්ඩක් දාගත්තා. ඒකත් ඉන්දරේ ෆ්‍රයි කරලා ඉවරලා. ඉන්දර අඩු කරලා ඉවරලා. බිත්තර දෙකක් බිත්තරයක් ඇඩ් කරගත්තා. බිත්තරේ සාමාන්‍යයෙන් ගොඩාක් ෆ්‍රයි වෙන්න තියන්නේ නැහැ. දැන් කරුණොත් මෙච්චර ක්වොලිටියක් නැහැ. ඔන්න දැන් බත් එක එකතු කරගත්තා. සාමාන්‍යයෙන් විනාඩියක් විතර ෆ්‍රයි කරගන්න කරලා තමයි ඉතින් රස තියෙන්නේ. bucket rice එක හරියට කරගෙන මම දැන් ගින්නට දාලා දාගත්තා. මුලින්ම දාගන්න සීනි. ඊට පස්සේ සීසනින් පවුඩර් පොඩ්ඩක්. ඊට පස්සේ ලුණු. පස්සේ කෑලි මිරිස් පොඩ්ඩක්. ගම්මිරිස් පොඩ්ඩක්. soya sauce පොඩ්ඩක්. oyster sauce පොඩ්ඩක් ඇඩ් කරගත්තා. ඉතින් හොඳට කවලම් කරගත්තා. මුලින්ම ඉතින් එළවලු ඇඩ් කරගන්න නැහැ. දැන් ඊට පස්සේ කැරට් ටික ඇඩ් කරගන්නවා. මුලින්ම එළවලු ටික ඇඩ් කරගත්තොත් මේක රස අඩු වෙනවා. ඔන්න චිකන් ටිකත් ඇඩ් කරගත්තා. නැත්නම් ලාවට ගින්නේ ෆ්‍රයි කරගන්න. මොනවාම අන්තිමට තමයි ටික ඇඩ් කරගන්න ඕනේ. නැත්නම් වතුර වගේ වෙනවා. රයිස් එක දැන් නම් ඔබ්ලිවින් ඉන්නේ. रीस पॉडर ऐड करगत्ता. එන්න හරියට රයිස් එක දීගෙන යනවා. කණේ මේකට දාපු જાති කොට මාරම ප්‍රතියක් තියෙන රයිස් එක තමයි මේක. ඉතින් අපේ ගමේ කඩේ වැඩක් තමයි. කරගත්තා කිරිපිරි පොඩ්ඩක්. කියන්න වෙනවා ඊපස්සේ රෙසන් පොඩ්ඩක් ඇඩ් කරගත්තා. ඒ කිරිපිරි රෙසන් ඔයිල් එකයි දෙකම ඇඩ් කරගන්නයි අන්තිමටම. ඒ කියන්නේ ගින්දර නිමලා මම ඇඩ් කරගන්න ඕනේ නැත්නම් ක්වොලිටි නැති වෙනවා. ඔන්න දැන් ඉතින් රයිස් එක ගහලා ඉවරයි. පේනවනේ ඉතින් ලස්සන පේනවනේ. ලස්සනට චිකන් වැටිලා තියෙනවා හොඳට.